මම අද කියන්න යන්නේ මම කැම්පස් යන ගමන් සල්ලි හොයන විදිහ ගැන. කැම්පස් යන ගමන් ඉගෙන ගන්න ගමන් තමන්ට කියලා මුදලක් හොයාගන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. ඉතින් මේක බලන ඔයත් සමහර විට මං වගේම සල්ලි හොයන විදිහක් අනුගමනය කරමින් ඉන්නවත් ඇති. ඉතින් මේක මගේ විදිහ. එන්නකෝ බලන්න මං කියන්නම්. ඉතින් මම කරන්නේ ටියුෂන් කරන එක. මම කැම්පස් යන කලින් ඉඳන්ම ටියුෂන් කරා. ඒ නිසා මට මේක ගැන පොඩි එක්ස්පීරියන්ස් එකකුත් තියෙනවා. ඉතින් කැම්පස් ආවට පස්සෙත් මට කැම්පස් එක ළඟින්ම ඉන්ස්ටිටියුට් එකක් හම්බුණා මේ ක්ලාස් කරන. ඉතින් මම එතනත් පටන් ගත්තා ටියුෂන් කරන්න. ඉතින් අවුරුදු 3ක ඉඳන් මම දැනට කරන්නේ මගේ අමතර මුදල් ලිපීමේ මාර්ගය විදියට මේ ටියුෂන් ක්ලාසස් කරන එක තමයි. ඉතින් මේක සල්ලි හොයන හොඳ ක්‍රමයක්. ඇත්තටම පටන් ගද්දී නම් පොඩ්ඩක් විතර පසුබෑමකට ලක් වෙන්න පුළුවන්. මොකද එකපාරට ළමයි වැඩි වෙන්නේ නැහැ. එකපාරට සල්ලි වැඩි වෙන්නෙත් නැහැ. ටියුෂන් කරන්න පටන් ගත්තම ඇත්තටම කැම්පස් යන සහෝදර සහෝදරියන්ට මේක ගොඩක් හොඳ chance එකක් ටියුෂන් පටන් ගන්නවා කියන එක. අලුතෙන්ම කැම්පස් එකට එන්න බලන් ඉන්නව නම් හරි ඇවිල්ලා ඉන්නව නම් හරි ඕන ටියුෂන් පටන් ගන්න තමන්ට පුළුවන් විෂය ධාරාව. විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ විෂය ධාරාවක් යටතේ පටන් ගන්න පුළුවන් නම් එහෙම පටන් ගන්න. උසස් පෙළ පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද හොඳ ආදායමක් එකෙන් ලබා ගන්න පුළුවන්. හැබැයි ආදායම විතරක් ටියුෂන් කරද්දී අරමුණු කරගත්තොත් අපිට මේ වැඩේ කරන්න බෑ. ටියුෂන් කරනවා නම් ආදායම වගේම අපෙන් ළමයින්ට ලැබෙන්න ඕන උපරිම දැනුම එයාලගේ දැනුම් මට්ටම වර්ධනය කර ගැනීමට අපෙන් දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපිට දෙන ගමන් තමයි මේ වැඩේ කරන්න ඕනේ. ඉතින් අල්ලගෙන හිටියොත් කාලයත් එක්ක තමන්ට සෑහීමකට පත්වෙන්න මුදලක් පුළුවන් මුදලක් තමන්ට ලැබෙනවා. ඉතින් මේක ඇත්තටම ගොඩක් ප්‍රතිලාභ තියෙන ගොඩක් බෙනිෆිට්ස් තියෙන වැඩක්. දැන් ප්‍රශ්නයක් එනවනේ කොහොමද අපි ටියුෂන් පටන් ගන්නේ කැම්පස් එකට ආවට පස්සේ කියන එක. ඒකට දැන් මට නම් ඉන්ස්ටිටියුට් එකක් හම්බුණා ක්ලාස් කරන්න. දැන් මගේ යාළුවෝ ඉන්නවා සමහරු එයාලා පෝස්ට් දැම්මා. පෝස්ට් ෂෙයා කරලා ඉන්ඩිවිජුවල්. ඇත්තටම ඉන්ඩිවිජුවල් දැන් මේ මගේ කැම්පස් එක පැත්තේ නම් ගොඩාක් ඉන්ඩිවිජුවල් ක්ලාස් කරන්න පුළුවන්. ගෙවල් වලට ගිහිල්ලා ගෑනු ළමයි පිරිමි ළමයි ભેදයක් නැහැ. මගේ යාළුවෝ ගෑනු ළමයි ඉන්නවා ගෙවල් වලට ගිහිල්ලා ඉන්ඩිවිජුවල් කරන ලොකු ගාණක් හොයනවා. ඉතින් මේ විදිහට පොඩියට හරි තමන්ගේ කියලා ආදායම් මාර්ගයක් හදාගන්න එක ඇත්තටම ආත්ම තෘප්තියක් එක අතකින් අපිට. අනිත් එක තමයි ගෙදරට අපි ගෙන තියෙන බර අඩු වෙනවා. මොකද දැන් සාමාන්‍යයෙන් දැන් අවුරුදු 20 පැනපු අය තමයි මේ කැම්පස් යන්නේ. ඉතින් අපි ඒකට තනියම ජීවත් වෙන්නේ ගොඩක් වෙලාවට. ඉතින් ගෙදරට තවදුරටත් බරක් වෙන්න බැරි වයසකනේ ඉන්නේ. එතකොට හොඳට සල්ලි තියෙනවා නම් හොඳ ෆැමිලි එකක ඉන්නවා නම් ඉතින් ප්‍රශ්නයක් නෑ. උනට ගොඩක් අය මධ්‍යම පාන්තික අය ඉන්නේ. ඉතින් ගෙදරට බරක් වෙන්නේ නැති එක අපේ හිතටත් ලොකු සැහැල්ලුවක්. ඒ වගේම තමන්ට මේක හොඳ අත්දැකීමක්. ආත්ම තෘප්තියක්. මේ හැමදේම තියෙනවා. ඉතින් ඔන්න ටියුෂන් පටන් ගන්න පුළුවන්. හොඳ වැඩක් මේක. ඒ විතරක් නෙමෙයි ටියුෂන් විතරක් නෙමෙයි තව සල්ලි හොයන්න පුළුවන් ක්‍රම තියෙනවා. මම ඒ ගැනත් කියන්නම්. පාර්ට් ටයිම් කරන්නත් පුළුවන්. පිරිමි ළමයි ගෑනු ළමයි කියලා ભેදයක් නැහැ. පාර්ට් ටයිම් කරන්න පුළුවන්. ඉතින් පිරිමි ළමයෙකුට නම් සාමාන්‍යයෙන් අවස්ථා වැඩි. මොකද රැයට උනත් ගිහලා පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්න පුළුවන්. ගෑනු ළමයිනුත් අපේ යාළුවෝ ඉන්නවා පාර්ට් ටයිම් කරන. ඒකත් හොඳ විදිහක් තමයි සල්ලි හොයන්න. ටියුෂන් කරන්න වෙලාවක් නැත්තම් මේ වගේ වැඩක් කරන්නත් පුළුවන්. එහෙම නැත්තම් තමන්ගේ මොකක් හරි ස්කිල් එකක්. සමහරට ග්‍රැෆික් ඩිසයිනින් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් මොනවාම හරි බිස්නස් එකක් බවට පත් කරන්න පුළුවන් ස්කිල් එකක් තියෙනවනම් ඒ ස්කිල් එක බිස්නස් එකක් කරලා මොකද මේ කැම්පස් එකක් ගත්තොත් ඒ අවට ඉන්න ලොකු පිරිසක් කස්ටම් බේස් එකක් හදාගන්න පුළුවන්. අන්න ඒ වගේ බිස්නස් එකක් තමන්ගේ ස්කිල් එකකින් පටන් ගන්නත් පුළුවන්. හරි බිස්නස් එකකට මුල පුරන්නත් පුළුවන්. මේකත් හොඳ ක්‍රමයක්. ඉතින් මේ මොනවා හරි ක්‍රමයකින් පොඩි ආදායම් මාර්ගයක් මුලින් ඉඳන් හදාගෙන යමු. එතකොට ඉස්සරහට අපිට ඒක දියුණු කරගන්න පුළුවන්. අන්න ඒක තමයි අද මුලදී පොඩ්ඩක් ඉතින් පොඩි ස්ටෙප් තමයි තියන්න ඕනේ. හැබැයි ඉස්සරහට අපිට ඒක දියුණු කරගන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් වටිනවා.